ආයිබෝන් ගොඩක් දෙනෙක් මගෙන් අහනවා ඩුබායි සුද්දයියේ ඔයා ජාතික ජන බලවේගයත් එක්ක අත්වල බැඳගත්තද? එහෙම නැත්නම් ආණ්ඩුවට ගියාද? ආණ්ඩුවත් එක්කද දැන් වැඩ කරන්නේ? ඔව් මම ආණ්ඩුවට ගියා. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ දැක් ශක්තිමත් කරන්න මේ කරගෙන යන වැඩපිළිවෙලට සපෝට් එකක් දෙන්න. තරුණෙක් කැරියට මට හිතුණා දැන් මේක හොඳම අවස්ථාව. මේ වෙලාවේ ගොඩාක් තරුණයෝ අපේ ලංකාවේ මේ පවතින ආණ්ඩුවට විශේෂයෙන්ම ජාතික ජන බලවේගයත් සමග එකතු වෙලා මාර සපෝට් එකක් දෙනවා මේ රට හදන වැඩපිළිවෙලට. ඉතින් මමත් තරුණෙක් කැරියට මටත් හිතුණා මේ පවතින ආණ්ඩුවට විවිධ එක පක්ෂ වලින් මඩ පහරවල් එල්ල කරනවා. විශේෂයෙන්ම ආගම මුල් කරගෙන භික්ෂුන් වහන්සේලාට ගහනවා කියලා එහෙම භික්ෂුන් වහන්සේලාව මේව කරලා මේ ආණ්ඩුව කෙරෙහි තියෙන පැහැදීම අයින් කරලා එතන ඇති කරන්න බලනවා යම්කිසි ගැටුමක්. ඒ වගේම ජාතිවාදයේ වපුරලා යම්කිසි දෙයක් කරන්න බලනවා. මේ වගේ එක විදිහට මේ පවතින ආණ්ඩුව මේ කරගෙන යන වැඩපිළිවෙල අධෛර්යමත් කරන්න විවිධ පක්ෂ කටයුතු කරනවා. ඒ නිසා මට හිතුණා මේ වෙලාවේ මගෙන් මේ පවතින ආණ්ඩුවට වගේම අපේ ආණ්ඩුවට අපේ ජනාධිපතිතුමාට අතිගරු ජනාධිපතිතුමාට අපේ සහයෝගය උපරිම දෙන්න ඕන කියලා මේ අවස්ථාවේ. ඒ නිසා මේ අපේ ආණ්ඩුව ඉස්සරහට ගෙන යාගෙන මේ කරගෙන යන වැඩපිළිවෙලට උපරිම සපෝට් එකක් දෙන්න ඩුබායි සුද්ද වෙන මම වගේම මගේ මම බුලත්සිංහ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් හැටියට වැඩ කරනවා. මගේ නියෝජිතයන් දාලා කරන්න පුළුවන් උපරිම විදිහට සමාජ සේවාවල් කරලා රටට වැඩක් කරන්න මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. ඒ නිසා මින් ඉදිරියට මගෙන් අහන්න එපා ඩුබායි සුද්දයියේ ඔයා ආණ්ඩුවට ගියාද නැද්ද කතන්දර. ඔන්න මම කෙලින්ම වීඩියෝ එකක්ම දාලා කිව්වා ඔව් මම ආණ්ඩුවට වැඩ කරනවා. ඒක මගේ අයිතිය. ඒ නිසා මම ප්‍රසිද්ධියේ ඔන්න ඔක්කොම කිව්වා මම ආණ්ඩුවට වැඩ කරනවා. මම ඇවිල්ලා දැන් ජාතික ජන බලවේගයේ නියෝජිත ප්‍රාදේශ සභාවෙත් පවතින ආණ්ඩුවට ආණ්ඩුව පැත්තට ගිහින් උපරිම සහයෝගය ලබා දෙනවා. ඒ නිසා මේ කරගෙන යන වැඩපිළිවෙලට මගෙන් කෙරෙන්න පුළුවන් උපරිම සපෝට් එක ලබා දෙනවා. ඉතින් අතිගරු අපේ අනුර කුමාර දිසානායක අපේ ජනාධිපතිතුමාගේ දැක් ශක්තිමත් කරන්න ඔන්න ලංකාවේම තරුණ එකතු වුණා වගේ ඔන්න මමත් එකතු වෙලා අපේ ජනාධිපතිතුමා කරගෙන යන මේ හොඳ වැඩපිළිවෙලට රට හදන වැඩපිළිවෙලට මගේ සහයෝගය ලබා දෙනවා කියන එක කාරණක මතක් කරන්න ඕනේ. ඒ නිසා මින් ඉස්සරහට ආණ්ඩුවට ඔය විවිධ විදියට කෙලෑලිකම් කරන කට්ටියට අපි බලමු මොකද වෙන්නේ කියන එක මම උපරිම අපේ පවතින මේ වැඩපිළිවෙලට සපෝට් එකක් දෙනවා. මගේ සමාජ මාධ්‍ය සම්පූර්ණම අපේ ජනාධිපතිතුමාට මේ කරගෙන යන වැඩපිළිවෙලට සහයෝගයක් ලබා දෙනවා කියන එක කාරණක මතක් කරන්න ඕන. එහෙනම් මුසරණයි.